එතකොට සහෝදරයා දැන් සාගර සහෝදරයා දැන් මේ වන විට මේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුව යන ගමන් මාර්ගය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද සමාජ ක්‍රියාකාරීකයෙකු වශයෙන්? අත්ත වශයෙන්ම කිව්වොත් ඔහු ප්‍රවේශ වෙන්නේ දේශපාලන ජනතා විමුක්ති පෙරමුණ හා මාක්ස්වාදය දේශපාලනයේ අතීතයේ පක්ෂයේ ලියාපදිංචි නාමය ශ්‍රී ලංකාවේ බොල්ෂොවික් පක්ෂයේ නියෝජිතය. එතකොට ශ්‍රී ලංකාවේ බොල්ෂොවික් පක්ෂයේ දේශපාලන මතවාදය අනෙකුත් මතවාදات එක්ක සංයුක්ත වෙනකොට තමන් රැකගෙන සිටිය යුතු තැන ප්‍රතිවත දේශපාලන ප්‍රතිවත කොතනද තියෙන්නේ කියන දේ පිළිබඳව ඔහු තීරණය කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. රාජ්‍ය නායකයා ජනතා විමුක්ති පෙරමුණින් එනකොට දේශපාලනයේ ප්‍රතිවත තමන් රැකගත යුත්තේ කොතනද කියන දේ පිළිබඳව අවබෝධාත්මක කාරණයක් නැතුව තමයි අද ඔහුගේ දේශපාලනය සිද්ධ වෙන්නේ. දැන් මේ වන විට උදාහරණයක් කිව්වොත් ප්‍රේමාවතී මනම්පේරි පොලිස් මැරයන්ගේ ම්ලේච්ඡ වූ ඝාතනයකින් කතරගමදී මරණ දාපු යුගයක ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකාවක ඒ වගේම මේ රටේ තරුණ වියනියකට වෙච්ච අපරාධය ඒ වගේම අද කාලේ තරුණයන්ට අනුර කුමාර දිසානායක බලයටපත් වෙලා මේ රාජ්‍ය පරිපාලන ඇතුලේ මේ ඔයද මේ පොලිසියේ වැල්ලම්පිටිය පොලිසියේ තරුණයෙකුට ගහලා ඝාතනය කරනවා පොලිසිය. එදා අද වියලිතු දේ පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් හෝ හැඟීමක් දැනීමක් නැහැ. දැන් ඔබ හැඟීම් දැනීම් ලැබෙන තැන් ඔහුගේ ගෙවිලා හරි සහෝදරයා දැන් ඔබ කියන්නේ මේ ආණ්ඩුව පාලනය කරන මිනිස්සුන්ගේ එහෙම නැත්නම් පාලකයන් කතා විතරයි වැඩ නැහැ කියන කතාවද ඔබ ගම්ම්‍ය කරන්න බලාපොරොත්තු වෙන්නේ? පැහැදිලි ලෙස ඔව්. ඔවුන්ට කරන්න බැරිව තිබුණා මහල්ලන් පිරිසක් රාජ්‍ය බලය බලහත්කාරයෙන් තදින් අල්ලගෙන ඉති මොහොතක ඔවුන්ට එළව ගන්න බැරි වෙච්ච මොහොතක ඊට පසු කාලීන ජෙනරේෂන් එකක් තරුණ පරම්පරාවක් ඇවිල්ලා ලක්ෂ 3-4ක් කොළඹට ගෙනහල්ලා මේ සමාජ පරිවර්තන අරගලෙ සිද්ධ කරා. ඔව්. ඒ සිදු කරපු අරගලේ පරිවර්තනයේ ඔවුන්ට බලය අරගෙන අපේ තරුණ පරම්පරාවටත් වගකීම් සහගත විදිහට කටයුතු කරන්න තිබුණා. නමුත් ඔවුන් සම්භාවයෙන් නෙවෙයි මැදිහත් උනේ. ඒක ඔවුන් නොසලකා හරිමින් අවංකව රට වෙනුවෙන් වැඩ කරපු තරුණයන් නොසලකා හරිමින් වෙනම එජෙන්ඩා එකකට ඔවුන් කටයුතු කරනවා කියන දේ තමයි අපිට පැහැදිලිව තියෙන්නේ. ඒ කියන්නේ සහෝදරවරුන්ගේ ආණ්ඩුව හොරු පන්නලා වංචනිකෙන් බලයට ආවා කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවට සමාජගත වෙමින් පවතින්නේ මෙන්න මේ කාරණා නිසා කිව්වොත් නිවැරදි. හරි බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වීම පිළිබඳව නැවතත් මෙවැනි වැඩසටහනකදී හමු වීමේ ආදරණීය බලාපොරොත්තු ඇතිව අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි සාගර මහත්මයා ලබා දුන් සහයෝගයට.